ඇය ඇත්තටම ඔහුට ආදරෙයිද කියලා විශ්වාස කරන්න අමාරුයි. ද කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒක කියන්නේ it is difficult to believe whether she really loves him. ඒ කියන්නේ ඔයා uncertain, ඒ කියන්නේ අවිනිශ්චිතයි ඇගේ හැඟීම ගැන. ඔයාට අවිනිශ්චිතයි නම් ඒ කියන්නේ ද කියලා විශ්වාස කරන්න අමාරුයි. එන්නේ කියන්නේ it is difficult to believe whether she really loves him. තව එකක් ගත්තොත් එම කතාව ඇත්ත හෝ බොරුවක්ද? ඒ කියන්නේ දෙකකින් එකක්. බොරුවක්ද කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒක කියන්නේ it is difficult to believe whether the story is real or fake. It is difficult to believe whether the story is real or fake. මොකක්කෝ දෙකකින් එකක්. එහෙම නැත්නම් ඒ දෙකම සැකසහිත නම් අන්න ඒ වගේ අවස්ථාවෙදිත් මේ ද කියලා විශ්වාස කරන්න අමාරුයි කියන එක කියන්නේ it is difficult to believe whether. සරලවම ඔයා මොකක් හරි දෙයක් පිළිබඳ අන්ෂුවර් නම් ඔයාට විශ්වාසයක් නැත්නම් ඒක ඇත්තද බොරුවක්ද කියලා අන්න ඒක කියන්නේ ද කියලා විශ්වාස කරන්න අමාරුයි කියලා. It is difficult to believe whether. අද දවසේ ඉගෙන ගත්ත වාක්‍ය ෆ්ලේවර් එක තමයි අන්න ඒක. මේ වගේම මේක ඇතුළුව තවත් ෆ්‍රේසස් දැම්ම ප්‍රැක්ටිස් කරන්න ඔන්න ඔය related video කියන icon එක උඩ click කරන්න. ඒකේ full lesson එක full flavors ටික practice කරන වීඩියෝ එක තියෙනවා. දැම්ම බලන්න.